ඒ අරවා මේ පැත්ත මුණ. දැන් මේ ජිම් පප්පා. අර මේ පැත්ත. අම්බියා. ඔඩෝ එහෙම කරන්න නිකන්. ඩේට් එකේ සීන් එක ඉවරද මේ කපනා කොහේ නිකන් නැවෙයි. ඒ කපනා කොහේ වැවෙයිද තමයි. උඹේ වැවෙනවද බං රැවුලක්. නිකන් හිතන්න. ඈ? අප්. විටක්ද? ආ විටක්. දාලා තියෙන්නේ. දකුණේමනේ කැපෙන්නේ. අදත් බත් කන්නේ. මේ ඉන්නේ රැවුල නැති එක. අද්දෝ. නූල් රැවුල. ඊයේ ගමන් යක් දෙන්නේ ඉඳලා දිගනේ ඒවා මේ උඩේ වලද? කාන්ටිගේ කෙල්ලගේ. ඇත්තටම වීඩියෝ කරනවා. එන්න වෙයිද මෙතන? හරි. එහෙම ඇවිල්ලා ඊට කතා පටන් ගන්න ඊට කතා නෑ මම මෙහෙම බඩු ගන්නගෙන නංගි කියලා ඔය අර හින්දා ඉන්න. ඒක කතා පටන් ගත්තා කියලා. ඔව් නේ නැත්තම් දෙන්නම එක තැන පටන් ගද්දි. නැන්දර දෙන්න කිව්වා. ඒ දැන් සද්ද වගන්නේ. නේ වා මොනවද කතා කරනවද බොරුවට? නංගි මම නිකන් අඩියට එතකොට අපිට මෙතන බලන්න. නෑ ඔයා එන කොටසකුත් ගන්න. පාන් තියනවද කියලා. අනේ අක්කේ පාන් තියනවද? අනේ මට රාත්තලා දෙන්න. වීඩියෝ කට් කරා. ඒකේ තියෙනවා. ඒ දැන් කෑ ගහන්න එපා දැන් තමයි සවුන්ඩ් එක ඉන්නේ. අරගෙන සවුන්ඩ් දාන්න. පොඩි කමකට හැදෙන්නේ මේ ළමයි. අපි ඒ කාලේ ඔහොම දැන් ගන්න. බලලා හිතලා කියමු ගෙව්වා. පොඩු පැංගින්න ලස්සන. තමයි. හිතලා කියමු පොඩු. නලු එන ටයිම්. ඔයා ගෙනවද දැනීම? ගෙනවද? මුදලෙන් නැති ගත්තම ඕන. ඈ? අඳුරුවේදී. අදාද? වැඩි හරියෝ නැන්දේ කඩේට බඩු ටිකක් ගෙනත් දාමු. හරි. අක්කල සවුලෝ. එතෝ මෙයාද නරම එක්කනේ. අरे එන්න අපි මේ කඩේට ආවම මේකට මේ ෆොටෝ මිනිහා නේ. මේක බලු විදිහට හිනාවන. ඒක ලස්සන නේද? ඒයි! වැටිලා එන කිව්වා. ඒ ඔය බියර් ටින් එකට මචං වතුරේ පුරවලා ගයිය නැගිටිද්දි ඒක හැල්ල විදිහක් ගමුද? ඒ ඔව් එහෙම ගමු. ඒක දාන්න බයිලා. කරක්. ඒක අන්ද වෙන්නේ ඈ. ආය ගන්න. අවසානයේ කැමරාව දිහා බලන්න එපා. ඒ කරනකම් නවෙන්න බෑ. හරි. අද නම් ඉවරයි ටවුටංක ගුටි කන්ද වෙන්නේ ඈ. ඔය
හරි. බලගේ දෙමාපියෝ දුක් පිදුනා තොපිය අදන දෙනවා. ඒ සීනේ පොඩි. හරි. කිරි කොල්ලා. මේ අර මේ අබේලෑ කොල්ලා නේද? ඔව්. ඉතින් මුන් බලපියවක ඉස්සර හිටියේ කොහමද? ඔව්වට හැදෙන්න එපා පුතේ. තොපිට ආදරේට අපි ඔව කියන්නේ. ඔව නවත්තේ උඹ බං මූට වඩා වැඩි මල්ලෙක් ඉන්නේ බං. උඹට තේරෙන්නේ නැද්ද බං? පොඩියොන් අඩ ගාගෙන මෙතෙන් ඇවිල්ලා කැලවලස්ස හොම්බනවද? උඹට තේරෙන්නේ නැද්ද ඔව? ඔව් මං. අලපැල්ල. බලපියෝක යකෝ තොපිය හදන්න අබ්බයයි කියලා එහෙම අවුවේ කරවි දුක් විඳිනවා කරයක්. බලපියෝක තොපිය හදන්න අර අබ්බයයිලා විදින දුක බලප. ඔබේ දෙමාපියෝ අවුවේ කර වෙලා හොයන සල්ලින් තොපිය ඕවල කරන්නේ. නෑ දොවා දැන් ඇදලා ගත්තර කමන්නේ. උඹ නිවෙන්න මෙපා. බලපියෝක තොපිය අම්මලා තාත්තා තොපිය හදන්න විදින දුක. නෑ වැරදුනා. වැරදුනා. ඒ සල්ලි වලින් තොපිට අවුවද කරන්න තියෙන පරයෝ. නෑ ඒක තරහේ මට උත්තර. ඒ සල්ලි වලින් තොපිය අවුවද කරන්නේ. හරි. නෝනේ ඒක ගත්තනේ. බඩගිනද? මෙහෙ වරින් කියද්දිම තමයි අඬන්නේ. ඒතකොට බාත් වෙන්න ඕනේ වන්ද? නෑ මේ වරින් කියන එක විතරක් ගන්න. මෙහෙවරේ. පොඩි. අනේ ගන්න බාබු තාත්තේ. මාම තාත්තා ගන්න බාබු මුතු මාමේ. ඒක කොහොම කරන් ඉඳපයි කො මාම ගහද්දි. හරි පින්නට ඉඳපා. හරිද? බුදු මාමේ. තොපි ඕවදයක් ඔය සල්ලි වලින් කරන්නේ අනේ බුදු මාමේ. තොපි ඕවදයක් ඔය සල්ලි වලින් කරන්නේ ගාඩපිය දැම්ම නන්නවද? ඒ ටික මෙයා අනිත් පැත්තේ මූණ බැලුවා නේද? ඒ බුදු මාමේ යන්නේ බාලාවේ. නෑ. ඉන්නේ වැදෙන්න අඬපන්. හරි ගියා. අනේ බුදු මාමා එරන් බොන්නේ නැහැ මං. හරි. දුබේ ගණ්ඩක් දැන් මේකවා කියන්නේ සංසාර හල්ලින්නේ තියෙන හිටපන්කො කියලා පොල්ලා ගන්න සද්ද පොල්ලේ සද්ද ඇහෙන්නේ මේ සාඩුවේ මේ දවසර කියලා දවසර විතර ලක්ෂ දෙකක ඇරියස් එක කියන්නේ. ඔව් එහෙම කරලා පොල්ලෙන් ගන්න. ඊ ඇරියස් කතාවක් කියන්න බෑනේ. අපේ කලින් වීඩියෝ ඇරියස් සීන් නැන්නේ තියෙන්නේ. පාඩුව. ඈ? කරේ නැහැ තාම. ලක්ෂ දෙකක් එහෙමයි. පාඩුව. හරිද? මේ විශ්වසුත් තොඩුවේ මේ දවස්වල වසන්තයාගෙන් සල්ලි වගේ ගන්නත් වෙන පොල්ලයක් ගන්නව කරගෙන අල්ලේ බල ලක්ෂ දෙකක් දෙන්න කියලා කවද්ද මට දෙන්නේ මාළුකාර එහෙමනේ කෑ ගහන කතා කරන කෑ ගහගන්නේ මම ඉන්නේ මේ මම උන්නේ බල සල්ලි දෙනකම් මම උන්නේ ඒක මන්න නෙමෙයි උන්නේ ඔබ කවදායි මට සල්ලි ගෙවන්නේ කියලා අහවා ඒක මාළු පියේ කපනවා අප්පා. දුන්නයිට අයත් මරු. අර උන්නේ ආම්මා සීජා මේක උපත් සීන් අන්න සයිලන්ට් ප්ලීස්. ආරි සුපිරි. අඩේ පොඩ්ඩයි ජොඩුවා. අයිය අයිය. වසන්තනේ නම? ඔව්. බිස්නස් ටිකක් අඩුයි කියලා කියන්නේ. ඔව් I know. පොඩ්ඩයි. ඉරි කොට තේරෙන්නේ නැහැ. පොඩ සම්තින් කතා කරන්න වසන්ත වල්ලේ ඒ ටික දැන් ගන්න. අර ටික හොදයිද බලන්න. කාලකට වන්දිලා කියන්නේ මේක පාට මේ මේ බලන්න බෑ ලව් එක. එකයි ලව් මේ පැත්ත බලන්න එපා කියපු ගාම ඒ පැත්තෙන් බලාගෙන ඉන්න. ආලු බුද්ධික පිස්සු කෙලින්න බා. හරි. ඔදෝකෝ කෑ ගහන්නේ. පෙවරේ ඔකෝ. ඉතින් තරමයි. ගොල්ලෝ මම යාව යත්තම් පත්තා විනාශ තිබා. ඒක ගත්තා කොල්ලෝ මොකද මේ පැත්තේ?
අපි දිහා බලලා කියනවා. ඒකන දිහා බලලා කියනවා. අරේ මෙතන දෙන්නම ඔන්න වෙන්නේ. මේ මූ දිහා බලලා කියනවා. කොල්ලෝ මොකද මේ පැත්තේ? ඒක මම පාර පොඩ්ඩක් කියන්න. කොල්ලෝ මොකද මේ පැත්තේ? අපි මේ මාමා හම්බෙන්න තමයි ආවේ. එහෙම කරපන් ඔබ කරා. අපි මේ මාමා හම්බෙන්න තමයි ආවේ. අයි තර හරි. ගල ටොයින් ගපන්. අපි මේ මාමා හම්බෙන්න තමයි ආවේ. ඒක සැර වැඩි වගේ ඔය මාමට ටෝක් කරනවා වගේ. බය වෙලා වගේ ටිකක් තියෙනවා. ඔල කේලමක් කියන්නේ ඒක බය වෙලා වගේ. කේලමක් කියන්නේ සීන් එකේම කියපන්. අපි මේ මාමා හම්බෙන්න තමයි. කියපන් කොල්ලෝ මොකද්ද කාරණේ? ඕ පොඩ්ඩක් ඉන්නේ. හරි කිය. කියපන් කොල්ලෝ මොකද්ද කාරණේ? તો තමයි ඌ මගේ හැටේ නගන්නේ. කො මම නැත්තම් ඌ ඔඩ. අඩ කොහෙන් හරි වදලක් එනවා. ඊයේ කටේ ගහනකොට කියන්න බෑනේ. නෑ අවුලක් නෑ ඒක අවුල්. ඔව් හිනාවුනා ඒක අවුල්. හිනාවුනා. උඹලා හිනාවෙන්න බෑ. එන්න ටික අවුලක් නැහැ. ඒක හැබැයි අවුලුද නෑ හිනාවුනේ. එහෙම අවුලක් නැහැ. ආපු ගමන් අයි ටිකම කරා. ඔය දෙපත හදාගෙන ඉන්න. එක්කවද මම නැත්තම් ඌ. එච්චරයි ඔව් වෙන මොකුත් නෑ එක්කවද ඌ එක්කවද එහෙම කියන්නේ. අද ඌ නැත්තම් මම. ඌව කටේ ගහගත්තා කකල් ගහපුවා. හරියෙන්ද? તો තමයි මූ වැඩේ දැනගන්නේ. කො ඌ නැත්තම් මම. ඒ කයින් කරවෙයි. දැන් යන සීන් එක නැත්තම් ඔයා බැන බැන ඇද්දි දෙන්න මූණේ මූණ හම්බෙලා යනවා. දැන් ඔයාලා දෙක එක පුදුමයක් වගේ පිටිපස්සෙල්ල. බුද්ධිකයි මේ ඉතින් කතා කරලා විස්තරය හම්බෙන්නේ. ඒ මොකටද? ඈ? එහෙමද නේද? අයි මට දැනගන්න නෙවෙයි සීන් එක. මෙයා කලබලේ නේ ඔව්. යන්නේ. නැවතිලා තින්න බෑ. මොකක් කරි. වේගෙන් පව් කරලා යනකොට ඔව්. මොකක් හරි විස්තරයක් හරි. හරි එන්න. මේක නම් තියෙන්නේ මල්ලිගේ අයියා කියන්න බෑ. ගස්වල අතු කමන්න දායි. ඔව් දැන් නිකන් බැන වතුර බෝතලයයි තේ කොලයි සම්පෝසයි ඇඳුම් කට්ටියට හරියට බලන් කොස්ටියුම් හදාගන්න කියන්නේ. ඊ මම ඒකට මැසේජ් එකක් දැම්මේ. හැමෝටම ඒක කියන්න කියන්නේ. තමයි මගේ හැටි දැනගන්නේ. මාළු සාන්ත සීන් එකේ ඉන්නේ. ඒක අවුල නැහැ. අවුලක් නැහැ. එතකොටම දැන් කමන්නව පේන්නේ නැහැ. සාරික. කිව්වද තුත්තා ඒක දිගටම ගන්නවනේ හැක් කරන්නේ නැහැ නේ. නෑ. ඔගෙන ඔතන ඉඳන් ඈ. ඌ අද තමයි මං ගැන දැනගන්නේ කාලා කන්නිය කියාගෙන යන්න. හරිය. ඌ වද්ද තමයි මගේ හැටි දැනගන්නේ කාලා කන්නියා හිටපියකො තොට්ටවද්ද මම. හරි. මට ඔයාගේ නම මතක නැහැ. බුද්ධිකයි ඈ. බුද්ධික බුද්ධි. දැන් වා පිටිපස්ස එන්න. දැන් අත්තර විතර. අර යන ගමම හැරිලා නිකන් බලන්න. හරිද? හරි. ඌ අපි හරියට මං අර පැත්තට රවසේ. මොකද මේ තරහෙන් මේ 100කුත් අරගෙන. දැන් ඔයා දින්නේ කියන්නේ. මේ අර පිළිල කියලා එකෙක් ඉන්නවා නේද? හරි. ඒක මේ අපේ ගෑණි පස්සේ යනවලුනේ. ඒකට මාව දැම්ම කවුද අපේ ඕක කීවේ කියන්නේ? කවුද අපේ ඕක කීවේ කියන්නේ? ගාන්තය. ඕමින්ද මේ ඉන්නේ මල් කුමාර. අයියෝ මල් කුමාරයා නෙමෙයි අපු. අඩේ කතාපල්ලා. හරි කිය. අර තිලිනිය කියලා එකෙක් ඉන්නව නේද? කාපේ ගෑණි පස්සෙන් යනවලු. මම ඕකද හම්බෙන්න තමයි මේ දැන් යන්නේ. ඇති. ඕක ගෑනු බෝධිලවා කියන්නේ. දැන් ඔයා නිකන්. ඉස්සර ළඟට නේද කැමරාවට පේන්නේ. අනේ හප්පේ හැටි කියන්නේ හරි. අම්මෝ අයියේ කවුද කිව්වේ ඔයාට ඕක? සා මාරු ප්‍රවෘත්තිය. හිතපන්කෝ මුළු ගමටම කියන්න ඕනේ. සංගාණි නංගිට කිව්වනම් ඒ ඇති. මොකටම කියන්නම්කෝ මම.
ජපන්කෝ හිතාගෙන ඉන්නේ එක විතරයි කෙරුම කියලා. වැඩේ හරි මේනේ කැමරා මල්ලි කැමරා අධ්‍යක්ෂක බුදු කමටම කියන්න ඕනේ. චන්ද්‍රානි නංගිට කිව්වනම් ඒ ඇති. ආයෙක උලන්න යන්නම්කොම ජපන්කෝ හිතාගෙන ඉන්නේ එක විතරයි කෙරුම කියලා. අද ඒක හරි ඒක ඇල්ලක් දානවා ඒක ඇල්ලක් දානවා දෙන්නේ තුන්දෙනාට කියනවා ලයින් එකක් ගහ ගන්නවක. ඒ ආව ඒ කියන්නේ කතාව නෙමෙයි දැන් චන්ද්‍රානි අකට කිව්වම ඔක්කොම කියලා දැන් මොකද දුසන්නයි වෙන්නේ? හරි දැන් එතනින් ගියේ ඉස්සෙල්ලා ඉවරයි. ඔව්. ඒකල්ලනේ අර පින්නේ කේස් එකට මේ මේ මුගෙත් ආ ගන්න. ඒ මුවරනේ අරයන් ඈ. ඌසියා. එනවනේ හැම වෙලේම. තේිල්ලන්ද සුමනාද මේ කුමාරිද ඔව් ඒකලා නිකන් මේ කවුරු හරි දකී කියලා හරි හරි මං එනන්ද යනවා ආව් එහෙම ලයින් නැද්ද ඊට පස්සේ ආච්චි කෙනෙක් ඔය දාමු ඊළඟ සීන් එකට ළඟට එන ඔක්කොල්ලා දාන්න. ඒනද? නෑ අවුලක් නෑ. කොහොම ළඟට එන්නක් ඒකම ළඟට ඇවිල්ලා ආදරෙයි එකක් කියන්නේ පොඩ්ඩක් ඉන්න අතෙන් ඉන්න. මෙහාට ඇවිල්ලා ඔව්. ආදරෙයි අර මම කරන්න එපා යකෝ පොර සීන් එක යන්නේ ඔව් අතන මේ ළඟට ඇවිල්ලා බහින්න ඕනේ නැහැ ඔතෙන් ඇවිල්ලා මේ ආදරෙයි ඒක කියන්නේ අතෙන්ද මේ ඒක තමයි ඔව් ඒක තමයි මා පේනද ඔව් ඔයා වල පේනවා මෙයා පැත්ත බලන්න ආ නේ ආදරෙයි හරි ඇහුන්නේ කියන්න මොකද්ද ඇහුන්නේ නැහැ ඇහුන්නේ නැහැ කියන උත්තර ඔව් මේක ඇහුන්නේ කියන කොට ඉස්සරහට බලන්න හරි ඇහුන්නේ එකත් හරි මොනවද ආදරේ පරිස්සමෙන් කියලා ඒ නැත්තම් මේක පරිස්සමෙන් අපේ මාත්තයා හැම ගහයි කියලා එහෙම කියමු යනවා යන්න ආන්නේ කැක් පොඩි ආ. යනවා යන්න මාත් ආදරේ කියන්නේ ඔව් දැකලා මගට ගිහිල්ලා යනවා තමයි කියලා කියන්නේ යනවා තමයි කියන බයික් ස්ටාර්ට් කරගෙන මගට ගිහිල්ලා පිටිපස්ස ඇල්ලලා මේ මාත් ආදරෙයි ආ යන්න. තව රාගට දෙනින් හම්බුනා. යනවා තමයි කියන්නේ පරිස්සමෙන් ආදරේ පරිස්සමෙන් ඉන්න කියලා. ආ හරි. යනවා තමයි ඒ මාත් ආදරෙයි නේ තුෂාන් මහත්තයා. තව පොඩ්ඩේ යන්නේ කැලේ තමයි ඒක වන්න. නේ පරිස්සමින් දුවලා එන්න මේ ඉන්න අර මැදගෙන ටෝක් කරන එක එක්සයිස් කරපිය දුවලා.
ෂූටින් නේ මාටි. පපුව අමාරුයි. මෙන්න වැටිලා ටක් ගාලා එන්න. ආයේ වාමේ. බුද්ධි කිය නේද? කටම මාට දැක්කත් කොහෙද? දැන්දලා හරියන්නේ නැහැ. දුවක් කන්නේ නැහැ ඊට මට මාරු. අන්න මාළුවෝ ගියා. යාළුවෝ නේ මාළුවෝ. අපි දෙන්නත් වෙනක. ආයේ වාමේ. බිස්කට් එක ගනි. අනේ මාමේ කියන පිච්චා. දැන් යන් තිරින් අපි දෙන්න.